Good morning. අද අපි ලේබර් රූම් එකේ දවසක් යමු. මෙතන බයික් එක දාලා අපි යමු හොස්පිටල් එකට. මේ තියෙන අපේ බ්ලඩ් බැංක් එක. මේ තියෙන අපේ කිචන් එක. මෙන්න මේ තියෙන අපේ ලේබර් රූම් එක. එනකොට මෙතන තියෙන අපේ ෂූ රැක් එක, මෙතන අපේ සපත්තු ගලවලා මෙතන තියෙන සෙරප්පු දාගෙන තමයි අපි යන්න ඕනේ. මේ තියෙන අපේ රූම් එක, මෙතන තමයි අපි බෑග්ස් තියන්නේ. අද රැට අපිට නිදියන්න වෙන්නේත් මෙතන තමයි. ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ කබඩ් එකේ තියෙන ස්ටෙරයිල් කරපු ස්ක්‍රබ්ස් ඇඳ ගන්න ඕනේ. තියටර් එකට යනවා වගේම ඕනේ නැහැ. අපි ඇඳගෙන ආව ස්ක්‍රබ් එකට උඩින් මේක දාගත්තාම හරි. මේ තියෙන්නේ අපේ එක ලේබර් රූම් එකක්. මේක ඉතින් හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තියෙනවා. එන පේෂන්ට්ස්ලට හොඳ කෙයාර් එකක් දෙන්න තමයි ඉතින් මේ දේවල් මේ විදිහට තියෙන්නේ. මේ තියෙන අපේ ලේවිව් එක. චූටි බබාලා හම්බුනාට පස්සේ මෙන්න මෙතන තමයි අපි තියලා තියන්නේ. මේක නිකන් හරියට හීටර් එකක් වගේ. බබා අම්මා ගෑන් ඇතුළේ ඉන්නකොට ටිකක් රස්න වැඩිනේ. එළියට ආවට පස්සේ ආව සීතල වෙයි කියලා තමයි අපි මේක යටින් තියලා තියන්නේ. මේ තියෙන්නේ සූච මැටීරියල්ස්. සමහර අම්මලාට බබා හම්බෙනකොට පොඩි කට් එකක් දාන්න වෙනවනේ. ඒ කට් එක මහන්න අපි යූස් කරන්නේ මේවා තමයි. මේ තියෙන බ්ලඩ් ටෙස්ට් වල ගන්න ටියුබ්ස් එක එක ටෙස්ට් එකට අනුව ගන්න ටියුබ් එක වෙනස් වෙනවා. මේ තියෙන අපි යූස් කරන ස්ටෙරයිල් ග්ලව්ස්. මේ තියෙන්නේ අපි අත සෝදන තැනයි අපේ ෆ්‍රිජ් එකයි. මේක ඇතුලේ තියෙන කැම බීම නෙවෙයි ඩ්‍රග්ස් තමයි තියෙන්නේ. ඔයාලා දන්න සින්ටෝ තියෙන්නේත් ෆ්‍රිජ් එක ඇතුලේ තමයි. ඊට පස්සේ අපි ආවා මෙහෙම පන්තියකට. හැමෝම ඉතින් තරගෙට මහනවා. මෙන්න මෙයා ඔයාලා දන්නවද? දන්නේ නැත්නම් YouTube එකේ චමෝදි රත්නායක කියලා සර්ච් කරලා බලන්නකෝ. ඊට පස්සේ අපි තියටර් එකට යමු සීස් එකට ඇසස් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ස්ටයිල් ගවුන් දාගෙන තමයි අපි සර්ජරි කරන්නේ. දැන් මගේ පේෂන්ට් ගේ බබාව ගත්තා. දැන් වෙලාව 12 ටිකක් පහු අපි ගිහිලා දවල්ට කාලා ආපහු ලේබර් රූම් එකට එමු. අපි දැන් කන්න තමයි යන්නේ. අපි දැන් කාලා ආවා. පේෂන්ට්ස්ලාත් ඉන්නවා ලේබර් රූම් එකේ. අපි එයාලවත් බලන ගමන් පොඩි ඩිස්කෂන් එකක් දාමු. හරි දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. අද අපි දෙන්නෙක් තමයි ලේබර් රූම් එකේ ඉන්නේ. ඉතින් අපි දෙන්න හොස්ටල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා රැට ඉන්න රෙඩි වෙලා ඉන්න තමයි හදන්නේ. අපි දැන් මුලින්ම වොෂ් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මොනවා හරි කන්නත් ඕනේ. රෙදි ටිකක් දැම්ම හේදුවොත් එහෙම ලේසි වෙයි. ආපහු හෙට හොදන්න ඕනේ නැහැ නේද? එතකොට අපේ එක මෙට් එක ඇඳ මකුණ ඉඳලා අපි ඒක අයින් කරලා තියෙන්නේ. ඇඳ මකුණන්ට මොනවා හරි පිළියමක් දන්නවා නම් ඔයාලා කියන්න බලන්න. හරි අපි දැන් ආපහු ලේබර් රූම් එකට ආවා. අනිත් කට්ටිය ඔක්කොම ගිහිල්ලා දැන් අපි දෙන්න විතරයි ඉන්නේ. දැන් ඉතින් එන පේෂන්ට්ස් ලවත් මැනේජ් කරගෙන රැලි වෙනකන් ඉන්න තමයි තියෙන්නේ.
තාම නම් පේෂන්ස්ලා නැහැ. අපි කවුරු හරි එනකන් ඉතින් මොනවා හරි පාඩම් කරමු. පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා වගේ අපි ගිහිල්ලා බලලෙමු. දැන් අපි සැරින් සැරේ කීප පාරක් ගිහිල්ලා ආවා. දැන් චුට්ටක් නිදාගමු. දැන් නම් උදේ 6ට කිට්ටුයි. අපි දැන් ආපහු හොස්ටල් එකට ගිහිල්ලා දත් මැදලා මූණ හොදගෙන වොෂ් එකක් දාලා ආපහු ඉතින් උදේ 8 වෙද්දී ලේබර් රූම් එකට එමු. හරි එහෙනම් මෙන්න මෙහෙම තමයි අපේ ලේබර් රූම් එකේ දවස ඉවර වෙන්නේ. තව වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණොත් මම ඒකත් අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.